Hi, welcome back to my YouTube channel. ඉතින් අද මම මේ ගේන්න හිතපු වීඩියෝ එක මම channel එක පටන් ගත්ත දවසේම හිතාගත්ත වීඩියෝ එකක් මම මේක කරන්නේ නැහැයි කියලා. මොකද O level subjects 9 ගත්තට පස්සේ මට තිබිච්ච අමාරුම subject දෙක තමයි ඉංග්‍රීසි සහ ගණිතය කියලා කියන්නේ. ඉතින් මම මේ channel එක පටන් ගත්ත දවස්වලම හිතාගත්තා මම මේ සබ්ජෙක්ට් දෙක ගැන නම් වීඩියෝ කරන්නේ නැහැ කියලා. මොකද මට කියන්න තරම් මහා ලොකු වැඩක් නොවෙන නිසා මම මේ සබ්ජෙක්ට් දෙක ගැන. මොකද මම හරිම අමාරුවෙන් තමයි ගණිතය ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් දෙකට එකක් දාගත්තේ. අන්තිම කාලෙ වෙද්දි ගොඩ දාගත්තට මම අර මුල් අදියරවල් වල හරිම දුර්වල කෙනෙක් මේ සබ්ජෙක්ට් දෙකට. ඉතින් ඒක නිසා මම කරන්නේ නැහැ කියලා හිතපු වීඩියෝ එකක් තමයි ගොඩාක් දෙනෙක් ඉල්ලලා තිබුණා. අනේ මේ ගණිතය විද්‍යාව ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් තුන පාඩම් කරන්න ඕන හැටි කියන්න කියලා ගොඩාක් දෙනෙක් කමෙන්ට් කරලා තිබිච්ච නිසා මට හිතුණා මම ලේසියෙන් ගොඩ දාගත්තු සබ්ජෙක්ට් කියනවට වඩා අමාරුවේ වැටිලා ඉන්න කෙනෙකුට සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න බැරුව ඉන්න කෙනෙකුට මම අමාරුවෙන් ගොඩ දාගත්ත විදිය ගැන කියන එක එයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා කියන්න ගොඩක් දේවල් මම කරපු දේවල් ගොඩක් නැති වුණාට මම කරපු පොඩි දේවල් ටිකෙන් ඒ අමාරුවේ වැටිලා ඉන්න කෙනෙකුට සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා තමයි අන්තිම මොහොතේ මම හිතුවේ ගොඩක් අයගේ කමෙන්ට්ස් දැක්ක නිසා මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ සබ්ජෙක්ට් 9න් ඉංග්‍රීසි ගණිතය කියලා කියන්නේ මට තිබිච්ච අමාරුම සබ්ජෙක්ට් දෙකක්. ඒ අතරිනුත් ඉංග්‍රීසි කියලා කියන්නේ මම හරිම දුර්වල මට්ටමේ හිටපු සබ්ජෙක්ට් එකක්. මට පස්සේ තේරිච්ච දෙයක් තමයි ඉංග්‍රීසි මට දුර්වල වෙන්න හේතුව උනේ පොඩි දවස්වල ඉඳලම මට හරියන හොඳ ටියුෂන් ක්ලාස් එකක් මට හොයාගන්න බැරි වුණා. ඉතින් ඉස්කෝලෙන් ඉංග්‍රීසි ගොඩ දාගන්නවා කියන එක සිද්ධ වෙන්නේ හරිම කලාතුරකින්. ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එක කියලා කියන්නේ අපි හැමෝම ගොඩක් දෙනා බහුතරය අකමැති පීරියඩ් එකක්. ඉතින් අර කලාතුරකින් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ගුරුවරයෙක් හම්බ වුණොත් ඒක හරිම වාසනාවක්. නමුත් බහුතරයක්ම ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන අය තමයි ඉන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අකමැති අය. ඒ නිසා ටියුෂන් ක්ලාස් එකක පිටින් තමයි අපි ඉංග්‍රීසි ගොඩ දාගන්නේ ගොඩක් දෙනෙක්. ඉතින් මමත් ඒ විදිහටම ටියුෂන් එකෙන් ඉංග්‍රීසි ගොඩ දාගන්න හිතාගෙන ටියුෂන් ක්ලාස් වලට ගියාට මට ඇත්තටම හරියන ක්ලාස් එකක් හම්බ වුණේ නෑ මුලදිම. ඒ නිසා තමයි මං හිතන්නේ O level වලට එනකම්ම ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකේ මගේ අඩුපාඩු තිබුණේ. ඉතින් ඇත්තම කිව්වොත් මම ඉංග්‍රීසි ක්ලාස් 15කට වඩා ගිහින් තියෙනවා. 15කට වඩා try කරලා තියෙනවා. ඉතින් 6 වසරේදී මට ඉංග්‍රීසි වලට ලකුණු හරිම අඩු වුණා. ඉතින් ඊට කලින් මට කිසිම සබ්ජෙක්ට් එකකට ලකුණු 50ට වඩා අඩු වෙලා නැහැ. ඉතින් එකපාරට 6 වසරේ පළවෙනි වාරේ ඉංග්‍රීසි වලට ලකුණු 40 ගාණක් ආවට පස්සේ අපේ අම්මයි මමයි දෙන්නම ටිකක් විතර අවුල් ගියා. ඉතින් මොකද 6 වසරේදී 40 ගාණයි කියලා කියන්නේ 10 වසරට යද්දි ඒක හදාගත්තේ නැත්නම් ලොකු අමාරුවක වැටෙනවනේ. ඊට පස්සේ try කරලා ක්ලාස් එකක් හෙව්වට හරියට හිතට වදින හොඳට තේරෙන ක්ලාස් එකක් හම්බ වුණේ නැහැ. ඊට පස්සේ කරන්නම දෙයක් නැති පාර අපේ අම්මා කවදාවත්ම නැතුව ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයෙක් මගේ ගෙදරට ගෙනහැල්ලා උගන්වන්න ගත්තා. නමුත් මොකක්ම හරි හේතුවකට ඒ සර් දීපු වැඩක් පේපරයක් ලකුණු අඩු වෙලා ඒ ගුරුවරයා අපේ අම්මට කියලා තිබුණා මේ ළමයාට උගන්වන්න උත්සාහ කරන්න එපා මොනවා ඉගෙනුවත් ඉංග්‍රීසි නම් උගන්වන්න බෑමයි කියලා. ඉතින් එහෙම බෑඩ් කමෙන්ට් එකක් මං ගැන ආපු පළවෙනි වතාව නිසා අම්මත් සෑහෙන්න ෂොක් වෙලා තිබුණා. ඉතින් අම්මා තමයි මටත් කිව්වේ. ඊට පස්සේ ඉතින් මම හිතාගත්තා අනිත් සබ්ජෙක්ට් වලට මොනවා වුණත් මම ඉංග්‍රීසි වලට කොහොම හරි ඒකක් දානවා කියලා. ඒ වෙනකොටත් මගේ අනිත් සබ්ජෙක්ට් සෑහෙන්න හොඳ මට්ටමක තිබුණා. ඒ කියන්නේ 85කට 90කට වඩා ලකුණු ගන්න පුළුවන් මට්ටමේ ඉංග්‍රීසි ගණිතයයි අරගෙන ඊතුරු සබ්ජෙක්ට් ටික තිබුණා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ සබ්ජෙක්ට් ඔක්කොම පැත්තකට දාලා මම ඉංග්‍රීසි වලට කොහොම හරි එකක් ගන්නවා කියලා ඒ හිත රිදුණු පාර. ඉතින් ඊට පස්සේ කොහොම හරි 10 වසරේ මුල වෙනකොටත් මම ඉංග්‍රීසි පන්ති දෙකකට ගියා. ඉතින් ඒ පන්ති දෙකේ කරපු වැඩවලින් මම යම් තාක් මට්ටමට ඉංග්‍රීසි මගේ හැදිලා තිබුණා. ඒ වුණාට මට ඕනුනේ කොහොම හරි ඉංග්‍රීසි වලටත් එකක් දාලා ඒ 9ක් ගන්න. ඒ නිසාම මම ඉංග්‍රීසි වලට අනිත් සබ්ජෙක්ට් වලට වඩා මහන්සි වෙන්න ගත්තා. ඒත් මට හිතා ගන්න බැරි වුණා මම මොනවද කරන්න ඕනේ. ඉංග්‍රීසි ගොඩ දා ගන්නවා කියලා මම මොකද්ද කරන්න ඕනේ? දැන් අනිත් සබ්ජෙක්ට් වලට නම් හිතා ගන්න පුළුවන් මම එකක් ගන්න නම් මම පාඩම් කරන්න ඕනේ. ගණිතය නම් මම ගණන් හදන්න ඕනේ. ඒ වුණාට ඉංග්‍රීසි වල මට අවබෝධයක් තිබුණේ නැහැ. ඉංග්‍රීසි වලට එකක් දාන්න එහෙම නැත්නම් ඉංග්‍රීසි ගොඩ දා ගන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ නිසාම මම මොඩල් පේපර්ස්, පළාත් පේපර්ස්, පාස් පේපර්ස් ටික ළඟට අරගෙන
මොකද්ද මං කරන්න ඕනි කියන එක මුලින්ම හිතුවා. ඊට පස්සේ මට තේරුණා මට ඉංග්‍රීසි බැරි උනේ මට අර තිබ්බ බේසික්ම නොලෙජ් එක නැති නිසා කියලා. ඊට පස්සේ මම ටියුෂන් ක්ලාස් වල පිටින් ගොඩ යන්න හිතාගෙන හිටපු එක අතෑරලා දාලා ටෙන්සස් 12 බලා ගන්න ගත්තා. මොකද මට තේරුණා ටෙන්සස් ටික දැනගත්තට පස්සේ මට ලකුණු කිහිපයක් එකතු කරගන්න පුළුවන් කියලා. ඒ නිසාම මම ටෙන්සස් ටික මට තේරෙන මට්ටමින් හැමතැනින්ම පොඩ අහුවෙලානේ තිබුණේ. අර ක්ලාස් ඔක්කොගෙම මම යම් දේවල් ඉගෙනගෙන තිබුණේ. ඒ නිසා මම තනියෙන්ම ටෙන්සස් ටික බලා ගන්න ගත්තා. මට තේරෙන මට්ටමින් ටෙන්සස් ටික බලා ගන්න ගත්තා. ක්ලාස් වල උගන්වපු නෝට්ස් එකතු කරගෙන මම නෝට් එකක් හදාගෙන ටෙන්සස් 12 බිත්තිය අලවගෙන ඒ විදිහට මම ටෙන්සස් ටික පාඩම් කරන්න ගත්තා. ඊට පස්සේ පේපර් එක කරද්දී මට තේරුණා හරිම පුංචි දේවල් වලින් තමයි මේ පේපරේ ගොඩ දාගන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයා දුර්වල මට්ටමක ඉන්න කෙනෙක් නම් මගේ අත්දැකීමේ විදිහට මම හිතුවේ මට ලැන්ග්වේජ් එකක් විදිහට ඉංග්‍රීසි ගොඩ දාගන්න මේ තියෙන කාලේ හරිම ප්‍රමාණවත් මදි. මොකද ලැන්ග්වේජ් එකක් විදිහට ඉංග්‍රීසි ගොඩ දාගන්න එක අපි මොහොතකට පැත්තකට දාලා O level paper එක ටාගට් කරලා O level paper එකට ඒකක් ගන්න. එහෙම නැත්නම් O level ඉංග්‍රීසි ගොඩ දාගන්න වැඩ කරන්න තමයි දැන් තියෙන්නේ කියලා හිතලා මම ලැන්ග්වේජ් එකක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නවත්තලා මම O level paper එක ටාගට් කරලා O level paper එකට අදාළ ඉංග්‍රීසි කොටසින් කොටස බලන්න ගත්තා. පේපර් ඇසුරෙන් තමයි කරන්න ගත්තේ. ඉතින් ටියුෂන් ක්ලාස් වලත් ඒ වෙද්දි පේපර් කරන්න ගත්ත නිසා මමත් ගෙදර ඇවිත් ඒ පේපර් ආයෙ බල ඒ පේපර් වල පුංචි තැන් මට හම්බ වුණා. මොනවද කරන්න ඕනි කියන එක ගැන අවබෝධ වෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම be verbs am is form blank එකට එනවනම් ඒකේ verb එක ing form එකෙන් ඉවර වෙනවා. අර ඒ වගේ තැන්වල fill කරන්නේ නේවා. ඒ වගේ පුංචි tricks ඔයාලට paper බැලුවාම ටික කාලයක් යද්දී ඒව අවබෝධ වෙයි. මට දැන් මතක නැහැ එකින් එක කියන්න. පුංචි tricks ටිකක් අල්ලගත්තා. පේපර් 3-4ක් කරද්දී 3-4ෙම තියෙන දේවල් එකට එකතු වුනහම මට හිතා ගන්න පුළුවන් වුණා O level වලට එන්න බ්ලැන්ක් එකත් ඒ වගේම එකක් වෙයි කියලා. එහෙම හිතලා මම ඒක කරන්න ගත්තා. මුලදී මට ඔය හිස්තැන් 11ක් පුරවන්න තිබ්බ ප්‍රශ්න තිබුණා. 14ක් 7ක් වගේ ඒවා තිබ්බා. ඒවායි උපරිම 1යි නැත්නම් 2යි උපරිම වුණොත් 3ක් තමයි ලකුණු ආවේ අන්තිම හරියම වෙනකම්. කොහොම හරි ඒ 3 6ක් 7ක් වෙනකන් අන්තිම කාලේ වෙද්දි මම පේපර්ස් කරලා හදාගත්තා. අර ටෙන්සස් දැනුමෙන් පේපර් කරලා මොනවද දැනගන්න ඕන පුංචි දේවල් කියලා මම අවබෝධ කරගත්තා. ඒත් අර මාර සැටිස්ෆයි වෙන විදිහට ඒ ටික මට ගොඩ දාගන්න බැරි වුණා. ඊට පස්සේ මට හිතුණා අපිට ගෙදරින් අරන් යන්න පුළුවන් ලකුණු කිහිපයක් තියෙනවනේ ඉංග්‍රීසි වල. අන්න ඒ ටික මම ගොඩ දාගත්තොත් ලකුණු 25ක් සම්පූර්ණයෙන්ම මගේ අරලා මට ලකුණු 75 කියන ටාගට් එකට යන්න පුළුවන් වෙයි කියලා. අර ෆිල් කරන ඒවා, ඡේද වලින් උත්තර ලියන ඒවා සම්පූර්ණයෙන්ම ලියා ගන්න බැරි වුණත් මම හිතුවා අර ගෙදරින් අරන් යන ලකුණු ටික ගොඩ දාගන්න. ඒ කියන්නේ බාර් chart, pie chart, ඊට පස්සේ ස්ටෝරි එක එහෙම නැත්නම් ස්පීච් එක, රචනාව ඒ ටික ගොඩ දාගෙන යනවා කියලා. notices. ඉතින් ඒවා අපිට ගෙදරින් පාඩම් කරගෙන යන්න පුළුවන් දේවල් ටිකනේ. ඉතින් මම ඒක නිසා ගුරුවරුන්ගෙනුත් උදව් අරගෙන ගුරුවරුත් උගන්වපු විදිහට බාර් chart, pie chart වල උපරිම ලකුණු 10ම ගන්න පුළුවන් විදිහට මොන විදිහට ආවත් ලියන්න පුළුවන් විදිහට ඒවා කටපාඩම් කරගත්තා. ඒ කියන්නේ අවබෝධයෙන් අදාළ විදිහට වෙනස් කරගන්න පුළුවන් විදිහට පාඩම් කරගත්තා. notices උත් ඕනම එකකට හරියන ස්ට්‍රක්චර්ස් පාඩම් කරගත්තා. මොන විදිහේ notices එකක් ආවත් ලියන්න පුළුවන් විදිහට. අනිත් කාරණාව තමයි මට මේක හවුනේ අන්තිම කාලෙදී එසේ එකක් පාඩම් කරගෙන ගියොත් අපිට ඒ එසේ එක එයිද නැද්ද කියලා හිතා ගන්න බෑ. ස්පීච් එකකුත් ඒවට කරුණු ඕනේනේ. බරසාර කරුණු ඕනේ. එසේ එකකට උනත් ස්පීච් එකකට උනත් කරුණු ඕනේ. ඉතින් ඒ උනාට ස්ටෝරි එක අපිට ඕන විදිහට බිල්ඩ් අප් කරගෙන යන්න පුළුවන්. ඒගොල්ලෝ දෙන පුංචි වාක්‍ය 2-3 ඇසුරෙන් ස්ටෝරි එක අපිට ආස විදිහට අපි දන්න වචන අපි දන්න වොකැබුලරි එක පාවිච්චි කරලා බිල්ඩ් අප් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා මම O level වලට ගිහිල්ලත් ලියන්නේ ස්ටෝරි එක කියලා. මොකද අපිට අතන පාලමක් තියෙනවා කියන්න ඕනි නම් පාලමක් තිබුණා කියන්න ඕනේ නම් පාලමට කියන එක මතක නැත්නම් අපිට එතන ගහක් තිබ්බා කියලා උනත් ලියන්න පුළුවන් ස්ටෝරි එකේ. මම කියන එක ඔයාලට තේරෙනවා ඇති. ස්ටෝරි එක අපි දන්න වචන වලින් බිල්ඩ් අප් කරගෙන යන්න පුළුවන් අපි ටෙන්සස් දන්නවනේ. ඉතින් ස්ටෝරි එකක් ගොඩක්ම එන්නේ past tense වලින්. ගොඩක්ම. එහෙම නැත්නම් present tense.
එතකොට මේ ටෙන්සස් දෙක දැනගෙන අපිට ස්ටෝරි එක ගොඩදා ගන්න පුළුවන් ප්‍රතිශතය එහෙම නැත්නම් සම්භාවිතාව වැඩි. ඒ නිසා මම ස්ටෝරි එකට තමයි ලෑස්ති වුනේ. ස්ටෝරීස් වලට සාමාන්‍යයෙන් ඔය බහුතරයක් ස්ටෝරීස් එන විදිහ ඒ ටෙන්ස් එක ගැන හදාරලා ස්ටෝරි එකක් ආවොත් ෆුල් මාක්ස් ගන්න පුළුවන් විදිහට ස්ටෝරි එකට ලෑස්ති වුණා. නෝටිසස් වලට ලෑස්ති වුණා. බාර් චාට් පයි චාට් වලට ලෑස්ති වුණා. අන්න එතකොට මට යම් කිසි ලකුණු කිහිපයක් එකතු වෙනවනේ. ඇත්තටම මම උත්සාහ කරේ කොහොම හරි දන්න දේවල් ටිකක් ලකුණු ටික එකතු කරගෙන කොහොම හරි 75ක් ගැට ගහගන්න. ඉතින් ඒ 9ක් ගන්න ඕනේ නම් ඔයා කරන්න ඕනේ ඒක. දැන් අනිත් සබ්ජෙක්ට් ඔක්කොම මට කොන්ෆිඩන්ස් පිට ගිහින් ලියන්න පුළුවන් නිසා මම ඉංග්‍රීසි වලටත් කොහොම හරි ඒකක් දාගන්න ඕනි කියලා අර ලේසි දේවල් ටික අහුලගෙන කරන්න ගත්තා. ඉතින් දැන් අර දේවල් සම්පූර්ණම ලකුණු ගන්න බැරි වුණත් අර ගෙදරින් අරන් යන්න පුළුවන් ලකුණු ටික කොන්ෆිඩන්ස් පිට ගිය නිසා අර වෑනුත් එකතු කරගෙන කොහොම හරි 75ක් හදාගන්න පුළුවන් මට්ටමට අන්තිම වෙද්දි මම ආවා. ඉතින් ඉංග්‍රීසි මම ගොඩදාගත්තේ ඒ විදිහට කවදාවත්ම ඉංග්‍රීසි වලට ඒකක් ගන්න බෑ කියලා කියපු ඒ වචනේ නිසා මම කොහොම හරි උත්සාහ කරලා ඉංග්‍රීසි වලට ඒකක් දාගත්තා. ඉතින් පේපර්ස් කරා සෑහෙන පේපර්ස් කරා. ඉතින් අර මට අනිත් සබ්ජෙක්ට්ස් පුළුවන් නිසා පන්තියේ යාළුවන්ගෙන් පවා මම මේ උදව් ගත්තා. සාමාන්‍ය ඉංග්‍රීසි හොඳට පුළුවන් ළමයි හිටියා, යාළුවෝ හිටියා. ඉතින් එයාලගෙන් නොතේරෙන තැන් අහගෙන ක්ලාසස් වල උනත් යාළුවෝ සෑහෙන උදව් කරා මට. මොකද අනිත් සබ්ජෙක්ට් පුළුවන්, මෙයාට ඉංග්‍රීසිනේ බැරි. ඒ නිසා අර හිත හොඳ යාළුවෝ හිටියා. එයාලගෙන් උදව් ගත්තා. ඉතින් මම ඒවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එහෙම උදව් අරගෙන පාඩම් කරගත්තා. ඊට අමතරව එක එක ග්‍රැමර් බුක්ස් එහෙම ගෙදර තිබිච්ච ඒවා එක එක ක්ලාස් වලට ගත්ත ඒවා හැම එකක්ම බල කරන්න ගත්තා. හැබැයි විශේෂයෙන්ම කරේ පේපර්ස්. ආයෙම මං කියනවා මම ලැන්ග්වේජ් එකක් විදියට ඉංග්‍රීසි හදාරන එක පැත්තකට දාලා මම කරේ ඉංග්‍රීසි O level පාස් පේපර්ස් ටිකට ලෑස්ති වෙන එක. ඉතින් එක පාස් පේපර්ස් එකක් බැලුවොත් ඊළඟ පාස් පේපර් එකටත් එන්නේ ඒ වගේම ප්‍රශ්න විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා, ඉන්ස්ට්‍රක්චර්ස් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ලැන්ග්වේජ් එකක් විදියට පාඩම් කරන එක පැත්තකට දාලා ඉංග්‍රීසි පේපර් එකට ලෑස්ති වුණා. ඉතින් එහෙම කරේ පස්සේ කාලෙක ඉංග්‍රීසි හොඳට හදා ගන්නවා කියන ටාගට් එකේ ඉඳලා. ඉතින් ඒකත් කියන්න එපා. ඉතින් O level ඉංග්‍රීසි වලට ඒකක් ගත්තට කවදා හරි අපි ඉංග්‍රීසි හොඳටම ලැන්ග්වේජ් එකක් විදියට හදාරලා තියෙන්න ඕනේනේ. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා මොන කට්ට කාලා හරි කොහොම හරි O level ඉංග්‍රීසි ගොඩ දාගන්න උත්සාහ කරන්න. මොකද ඒක සෑහෙන්න වටිනවා ඔයාලට. ඉංග්‍රීසි ගණිතය කියන සබ්ජෙක්ට් දෙකට ඔයාලා කොහොම හරි ඉංග්‍රීසි වලට නම් කොහොම හරි ඔයාලා C එකක් B එකක් දාගන්න උත්සාහ කරන්න. මොන විදියකින් හරි ලකුණු 85ක් 90ක් ගන්න බැරි වුණත් ඔයා කොහොම හරි මොන මට්ටමකින් හරි මොන විදිහකට හරි ලකුණු 75ක් එහෙම නැත්නම් C එකක මට්ටමට හරි ඉංග්‍රීසි ගොඩ දාගන්න උත්සාහ කරන්න. මොකද ඒක ඔයාලගේ ජීවිතේට සෑහෙන්න වැදගත් වෙනවා. O level result sheet එකේ ඉංග්‍රීසි result එක කියන එක. ඒ නිසා කොහොම හරි මොන විදිහකින් හරි ඉංග්‍රීසි වලට C එකක් දාගන්න ඔයාලා උත්සාහ කරන්න. ඉතින් මොන සබ්ජෙක්ට් එක ඔයා A level වලට කරත් ඔයාට ලෝයර් කෙනෙක් වෙන්න ඕන උනත් ඔයාට ડોක්ටර් කෙනෙක් ඔයා මෙඩිසින් යන්න හිතන් ඉන්නවා නම් ඉංජිනේරින් යන්න හිතන් ඉන්නවා නම් ඔයා මේ මොන වෘත්තියකට ජොයින් වෙන්න හිතාගෙන A levels කරත් එහෙම නැත්නම් ඔයා A levels කරන්නේ නැතුව O level result එකෙන් ජොබ් එකක් කරන්න හිතන් ඉන්නවා නම් එහෙම නැත්නම් ඩිප්ලෝමාවක් කෝස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා මේ මොන විදිහට ඉස්සරහට යන්න හැදුවත් ඉංග්‍රීසි O level certificate එකේ ඉංග්‍රීසි කියන එක ඔයාලට වැදගත් වෙන නිසා මොන විදිහකින් හරි ඉංග්‍රීසි ගොඩ දාගන්න ඔයාලා උත්සාහ කරන්න. සම්පූර්ණ ලකුණු ගන්න සම්පූර්ණයෙන් හොඳටම කොන්ෆිඩන්ස් පිට ගිහින් ලියන්න ඔයාලට බැරි වුණත් ඔයා කොහොම හරි ලේසි කියලා හිතෙන ගෙදරින් අරන් යන්න පුළුවන් ලකුණු කියලා මං කියපු අර එසේ ප්‍රශ්න ටික රචනා ප්‍රශ්න ටික හරි ගොඩ දාගෙන කොහොම හරි ඉංග්‍රීසි වලට C එකක් B එකක් ගන්න ඔයාලා උත්සාහ කරන්න. ඉතින් මම මුලින්ම කිව්වා ලැන්ග්වේජ් එකක් විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක මම පැත්තකට දාලා O level paper එක ටාගට් කරලා මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියලා O level අවුරුදු දෙකේ. ඉතින් මේකත් කියන්න ඕනේ ඊට පස්සේ මම අර ප්‍රෙෂර් එකත් එක්ක මට ජීවිතේට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වෙයි කියන ප්‍රෙෂර් එකත් එක්කම O level ඉවර වෙච්ච සැනින් මම ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කරා. ඒකත් ඔයාලට කියන්න ඕනේනේ. මොකද O level paper එක කියලා කියන්නේ ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියන එක නොවන නිසා ඔයාලා කොහොම හරි O level ඉවර වෙලා හරි ඔයාලගේ ඉංග්‍රීසි ටික ඔයාලට හදාගන්න පුළුවන්. ඔයාලා මේ ඔයාලගේ A9 කියන ටාගට් එක කම්ප්ලීට් කරගන්න කොහොම හරි O level paper එක ටාගට් කරලා O level ඉංග්‍රීසි ඔයාලා ගොඩ දාගන්න. ඊට පස්සේ ඔයාලට හිමීට ඔයාලගේ අර මගෑරිච්ච තැන් ගොඩ දාගෙන ඉංග්ලිෂ් කියන ලැන්ග්වේජ් එක ඔයාලට හදාගන්න පුළුවන්. ඒ නිසා ඉංග්ලිෂ්
පේපර් එක ටාගට් කරලා ඉංග්‍රීසි වලට හොඳට පුළුවන් නම් ලැන්ග්වේජ් එකක් විදිහට හදාරන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා ඉංග්‍රීසි වලට දුර්වල කෙනෙක් නම් ඉංග්‍රීසි වලට ගොඩ දාගන්න බැරුව අමාරු වෙටිලා ඉන්න කෙනෙක් නම් ඔයා ඉංග්‍රීසි පේපර්ස් අරගෙන පේපර් එක ටාගට් කරලා O level ගොඩ දාගන්න උත්සාහ කරන්න. ඉතින් කොහොම හරි මේක ඔයා දිනන්නම ඕනේ ගමනක්. ඉතින් අතාරින්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.